සුබ දවසක් වේවා සියලු දෙනාට. මොන මම අද අරන් ආවා Sony VX88 මොඩල් එකේ Sony setup එක. මේක මට ආවේ රත්නපුරෙන් අපේ සංජය පීරිස් මහත්මයාගේ. ඇවිල්ලත් ගොඩ දවසක් වෙනවා. ඇතන මේ සෙට් එක මේ ගොඩාක් මහන්සි වෙලා තමයි මේ තත්ත්වයට ගත්තේ. මොකද මේක කලින් රිපෙයාර් එකේදී සෑහෙන්න මේකේ බෝඩ් වලට ලොකු අලාභහානි කරලා තිබුණේ. ඉතින් ගේනකොට සෙට් එකේ ඩිස්ප්ලේ එක විතරයි වැඩ කරේ. මේ බට්ස් එකක්වත් වැඩ කරේ නැහැ. පවර් ඔන් කරන්න විදියකුත් නැහැ. ඉතින් පස්සේ බැලුවාට පස්සේ ලොකු මෙහෙයුමකින් පස්සේ තමයි මේ තත්ත්වයට අපි ගත්තේ. ඉතින් දැන් හොඳ තත්ත්වයේ තියෙනවා. නමුත් මේකේ ගැටලුව තියෙන්නේ මට කස්ටමර් කිව්වා කැසට් ඕනෙත් නැහැ. CD ඕනෙත් නැහැ කියලා. ඉතින් කැසට් ප්ලේයර් එකත් අපිට ගොඩ දාන්න පුළුවන් තත්ත්වෙ නැහැ. නමුත් ඒවත් හදලා තියෙන්නේ. නමුත් සෙට් එක ඔන් වෙන්න විතරක් කැසට් මැකනිසම් එක වැඩ කරන්න ඕන විදිහට හදලා තියෙනවා. නමුත් කැසට් වැඩ කරන්නේ නැහැ. මොකද සයිඩ් බෝඩ් එකේ මේ රෙසිස්ටර්ස් ගලවලා තියෙනවා. IC එහෙමත් උඩ ඩැමේජ් වෙලා තියෙන්නේ. සයිඩ් බෝඩ් එකේ මම ෆොටෝස් එහෙම දාන්නම් බලන්න. CDත් වැඩ කරන්නේ නැහැ. CD ට්‍රේ එකේ ඉඳන්ම බෝඩ් එකේ ඉඳන් සියලුම දේවල් කිසිම වැඩක් කරගන්න බැරි තත්ත්වයට තමයි තිබුණේ. කවුරු මෙහෙම සර්විස් එකක් කරාද කියලා දන්නේ නැහැ. නිකන් අපරාධ මේ සෙට් එක මේ තත්ත්වයට පත් කරලා තිබුණේ. ඔන්න මම යම්කිසි තත්ත්වයකට ගත්තා. නොයෙකුත් වෙනස්කම් කරලා තියෙනවා ගොඩක්. ඒ විදිහට තමයි ගත්තේ. මොකද මේ සෙට් එකේ නැත්තම් කිසිම වැඩක් ගන්න බැරි විදිහට තමයි මේ රිපෙයාර් කරලා තියෙන්නේ. මේ ඉතින් ඒකට පිළිමයක් විදිහට මම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. නමුත් කරන්න වුණා මේකට. මොකද කස්ටමර්ට කොහොම හරි මේක දෙන්න එපයි. මොකද තත්ත්වෙන් එයාලා අහන්න පුළුවන් විදිහට යමක් කරලා දෙන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මම ඒකට සාධාරණයක් කරා. විසික් කරන්න බෑ. ඒක නිසා එහෙනම් අපි බලමු මේකේ කොහොමද කියලා. මම පවර් ඔන් කරනවා. රයිට්. එහෙම කරත් මේකේ අපිට ටියුනර් සයිඩ් එකකින්වත් වැඩක් ගන්න බෑ. ටියුනර් සයිඩ් එකේ බෝඩ් එකත් ගොඩක් ඩැමේජ් කරලා තියෙන. රෙසිස්ටර් එහෙම ගලවලා තියෙන්නේ. කන්ඩෙන්සර් වැලියු වෙනස් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මේකට මේ සයිඩ් බෝඩ් එකට මොනවත්ම කරන්න බෑ ඉතින්. එහෙමනම් ඉතින් මේකට අලුත්ම සයිඩ් බෝඩ් එකක් දානවා. ඇම් බෝඩ් එකත් ඒ වගේ සෑහෙන්න විනාශ කරලා තිබුණේ ඇම් බෝඩ් එක. ඒක නිසා පිළියමක් විදිහට මම සාමාන්‍යයෙන් මෙහෙම කරන්නේ. නමුත් මේකට කරන්න උනා. මම මේකට USB කිට් එකක් හයි කරලා තියෙන්නේ. සෙට් එකට කිසිම ආපදාවයක් කරලා නැහැ මේකෙන්. කිසිම ආපදාවයක් කරලා නැහැ මේ සෙට් එකට. එතකොට මේකේ තියෙනවා USB එකක් තියෙනවා, FM එකක් තියෙනවා, Bluetooth එකක් තියෙනවා. මේ විදිහට තමයි මේ උඩ තියෙන බට් කරලා ඉවිල්ලා මම මේක දාලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි මේ සෙට් එකට සාධාරණ කරන්න පුළුවන්. මම ඔය USB කිට් එකේ අවුට්පුට් එක දීලා තියෙන්නේ කෙලින්ම ටියුනර් ලයින් එක හරහා. ටියුනර් ලයින් එකේ අවුට් එකට තමයි දීලා තියෙන්නේ. එතකොට පොඩක් සද්දේ
පොඩ්ඩක් වැඩිපුර ගන්න පුළුවන්. මේ අනිත් ඒවා වගේ නෙමෙයි. ඉතින් ওই විදිහට තමයි මම රිපෙයාර් එක කරේ. එතකොට අපිට FM මෝඩ් එකේ විතරයි මේ USB කිට් එක වැඩ කරන්නේ FM ෆන්ක්ෂන් එක යටතේ පමණයි. එතකොට අපිට ටේප් වලින් මෙයාට වැඩක් ගන්න බෑ. ටේප් වැඩ කරන්නේ නැහැ. CD කොහොමත් වැඩ කරන්නේ නැහැ. MD වීඩියෝ කියන ෆන්ක්ෂන් එකේදී මෙයාට පුළුවන් වුණා පිටිපස්සෙන් මේ ඔඩියෝ එකක් දීලා ඉවිල්ලා වැඩක් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ ටියුනර් එකට තමයි මේ USB කිට් එකේ සියලුම ෆන්ක්ෂන් වැඩ කරන්නේ මේ ටියුනර් ලයින් එක හරහා. එතකොට මෙතන ඩිස්ප්ලේ එකේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් හදන්න විදියකුත් නැහැ. එහෙමනම් ඉතින් පරණ සෙට් එක VX88ක සයිඩ් බෝඩ් එකක් අරගෙනම ඉතිරි වැඩ කටයුතු කරන්න ඕන. ඉතින් ඒකට සෑහෙන වියදමක් යනවා. මගේ රිපෙයාර් ගාස්තුයි ඒ වියදමුයි ඔක්කොම බලපුවම මේ සෙට් එකට එච්චර මුදලක් වැය කරන එක සාධාරණ නැහැ කියලා තමයි මගේ අදහස. ඒක නිසා වැඩක් කරගන්න පුළුවන් ඉතින් මයික්‍රෝ ස්විච් එහෙම ඔක්කොම මාරු කරලා තියෙන්නේ. මේ සියලුම ෆන්ක්ෂන් වැඩ කරනවා. සියලුම දේවල් වැඩ කරනවා. ඉක්වලයිසර් එඩිට් එක, V groove එක, එතකොට ටියුනර් එඩිට් ඒවා නම් වැඩ කරන්නේ නැහැ. මේ කීස් එහෙම ඔක්කොම වැඩ කරනවා. පේනවා? වැඩ කරනවා. වොලියුම් වැඩ කරනවා. ඔය විදිහට තමයි යන්නේ. හොඳයි අපි නම් බලමු මේකේ අපි දැන් ඇහුවේ මේ රේඩියෝ එක අපි බලමු USB කොහොමද වැඩ කරන්නේ කියලා. අපි වෙන සින්දුවක් දාමු. ඉවත ඇයි බලාන අමතකද දැන් හිනාව ළඟට එන්න තාම හිත කියන්නේ නැත වරද මගේ නිසාද මට දෙන්න බැරි සමාව මතක නැත්ද කීව ආලේ කතන්දර මේ හිත පාර පාර රිදවා හීනයයි පියවා කොහෙදෝ යන්න හිතුමතේ සරින් සැරේ ලන්වී කොහෙද යන්නේ නුඹෙන් මිලි නැගිට හිතත් දකින්නේ මතක් වෙලි මතක Bluetooth ෆන්ක්ෂන් එක ඔයාලට පෙන්වන්න ඉතින් හැකියාවක් නැහැ. ඉතින් මගේ ෆෝන් එක මේකට සම්බන්ධ කරාට ඉතින් මට වීඩියෝ එක කරගන්න වෙන්නේ නැහැ නේ. ඒක නිසා මම ඒක කරන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි මේ රිපෙයාර් එක මම අවසන් කරේ. දවස් දෙක තුනක් ගියා ඉතින්. මේ ඇත්තටම මම මේකේ ෆොටෝස් ටික දාන්නම්කෝ. බලන්නකෝ ඔයාලගේ අදහස කියන්න ඉතින්. මේකට ඉතින් මට මේ උපරිම විදිහට තමයි මේ සාධාරණය කරේ. මොකද මේ සයිඩ් බෝඩ් එක දැම්ම නම් මේකේ මේ ටික අපිට හරියටම හදා ගන්න තිබුණා. නමුත් ඉතින් සොයා ගැනීමේ අපහසුතාවය මතත් එතකොට වැඩි වියදමක් යන නිසාත් අම්මගේ කස්ටමර් ඒකට කැමති වුණා මේ මෙහෙම කරමු එයාටත් රේඩියෝ එක විතරයි ඕන කියලා කිව්වේ රේඩියෝ එකයි පෙන් එකයි තිබුණා හොඳටම ඇති කියලා කිව්වා. ඉතින් මම ඒකට විකල්පයක් විදිහට මේ Bluetooth තියෙනවා මේ USB එකක් තියෙනවා රේඩියෝ එකක් තියෙනවා. ඉතින් ඒකෙන් වැඩක් ගන්න පුළුවන් විදිහට හදලා දුන්නා. හොඳටම ක්ලීන් කරලා තියෙන්නේ. සුපිරියරම ක්ලීන් කරලා තියෙන්නේ ඇතුලේ ෆොටෝස් බලන්න. හොඳ තත්ත්වෙන් තියෙනවා. නැවතත් සෑහෙන කාලයක් අහන්න පුළුවන් විදිහට වැඩේ උඩ දාලා තියෙන්නේ. එහෙනම් අපි මේ සම්බන්ධයෙන් ඉතින් කියන්න තියෙන එච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.
හැමෝටම සුබ දවසක් වේවා.